must cut these things out from the root. A man who truly wants to succeed must cut these things out from the root. ඒකේ තේරුම තමයි ඇත්තටම සාර්ථකත්වය ළඟා කර ගැනීමට නම් මෙම දේවල් මුලිනුපුටාම ඉවත් කළ යුතුයි. හරිද? අපි මෙතන බලමු. A man කියන එකේ තේරුම නම් දන්නවනේ. මිනිසෙකු, පුද්ගලයෙකු කියලා අපිට ගන්න පුළුවන්. Truly කියන්නේ සැබෑ ලෙසම නැත්නම් ඇත්තටම wants to succeed. මෙතන succeed කියලා කියන්නේ මෙතන සාර්ථක වීම නැත්නම් ජයග්‍රහණය කිරීම නැත්නම් සාර්ථක වීම කියන එකට අපිට succeed කියන එක use කරන්න පුළුවන්. හරිද? අපි උදාහරණයක් බලමු. I want to succeed in life. මට ජීවිතේ සාර්ථක වෙන්න ඕනේ. She succeeded in the exam. මෙතන past tense එක අපි භාවිතා කරලා තියෙන්නේ. ඇය විභාගයෙන් සාර්ථක වුණා. Succeeded. If you work hard, you will succeed. ඔබ මහන්සිව වැඩ කළොත් ඔබ සාර්ථක වේවි. මේක future tense වලින් will succeed. succeed කියලා කියන්නේ සාර්ථක වීම, ජයග්‍රහණය ලබා ගැනීම. success කියලා කියන්නේ සාර්ථකත්වය. success කියලා කියන්නේ සාර්ථකත්වය. succeed කියලා කියන්නේ සාර්ථක වීම. success comes from hard work. සාර්ථකත්වය ලැබෙන්නේ මහන්සි වැඩ කිරීමෙන්. hard work කියන එක මෙතන භාවිතා කරලා තියෙන්නේ. ඔබට සාර්ථකත්වය ප්‍රාර්ථනා කරනවා. I wish you success. හරිද? ඒ වගේ අපිට උදාහරණ භාවිතා කරන්න පුළුවන්. මෙතන succeed කියන එකයි success කියන එකයි අතර අපි වෙනස බැලුවොත් succeed කියලා කියන්නේ verb එක, success කියලා කියන්නේ noun එක. succeed කියන්නේ සාර්ථක වීම, success කියන්නේ සාර්ථකත්වය. අපි අද කතා කරේ a man who truly wants to succeed must cut these things out from the root. out from the root කියලා කියන්නේ මුලිනුපුටා දැමීම. cut out from the root කියලා අපිට මෙතන භාවිතා කරන්න පුළුවන්. හරිද? cut out from the root කියලා කියන්නේ මුලිනුපුටා ඉවත් කිරීම. මෙතන things කියලා කියන්නේ දේවල්. truly කියන්නේ සැබෑ ලෙස ඇත්තටම. wants to succeed කියලා කියන්නේ සාර්ථක වීමට අවශ්‍ය. අපිට මෙම උදාහරණ බලන්න පුළුවන්. හොඳට මතක තියාගන්න succeed කියලා කියන්නේ සාර්ථක වීම, ජයග්‍රහණය ලබා ගැනීම. success කියලා කියන්නේ සාර්ථකත්වය. හරිද? succeed කියලා කියන්නේ verb එක, success කියලා කියන්නේ noun එක. අපි ඊළඟ උදාහරණයට යමු. cut off procrastination. මොකද්ද මේ procrastination කියලා කියන්නේ? කල් දැමීමේ පුරුද්ද, වැඩ කල් දැමීමේ පුරුද්දට තමයි කියන්නේ procrastination කියලා. වැඩ කල් දැමීම. cut off කියලා කියන්නේ නවත්තන්න, ඉවත් කරන්න කියන අදහස අපිට ගන්න පුළුවන්. මොකක්ද එනම් procrastination කියන වචනේ තේරුම?
වැඩ කල් දැමීම. Cut off procrastination and start working today. Cut off procrastination and start working today. වැඩ කල් දැමීමේ පුරුද්ද නවතා අදම වැඩ පටන් ගන්න. Cut off procrastination and start working today. Cut off procrastination and start working today. වැඩ කල් දැමීමේ පුරුද්ද නවතා අදම වැඩ පටන් ගන්න. අපි දැන් යන් එක බලන්න. Every I'll do it later eventually turns into I wish I had started earlier. What you delay today becomes the enemy that defeats you tomorrow. මොකද්ද මේකේ තේරුම? අපි මේක බලමු. Every I'll do it later eventually turns into I wish I had started earlier. Every කියන්නේ මොකද්ද? සෑම. I'll do it later. I'll do it later. මම මේක පස්සේ කරන්නම්. මම මේක පස්සේ කරන්නම්. Eventually කියන වචනේ තේරුම තමයි අවසානයේ අන්තිමේදී. Turns into කියන්නේ බවට පත් වෙයි කියලා. Turns into I wish I had started earlier. මොකද්ද? I wish I had started earlier. I wish I had started earlier. අනේ මම කලින්ම පටන් ගත්තා නම් හොඳයි. I wish I had started earlier. අනේ මම කලින්ම පටන් ගත්තා නම් හොඳයි. හරිද? Every I'll do it later eventually turns into I wish I had started earlier. ඒකේ තේරුම තමයි පස්සේ කරන්නම් කියලා හැම වෙලාවෙම වැඩ කල් දමනවා නම් අන්තිමේදී අනේ මම කලින්ම පටන් ගත්තා නම් හොඳයි කියලා පසුතැවෙන්න වෙයි කියන එක තමයි. Every I'll do it later eventually turns into I wish I had started earlier. ඊට පස්සේ මෙතන කියනවා what you delay today becomes the enemy that defeats you tomorrow. මොකක්ද ඒකෙන් කියන්නේ? What you delay today becomes the enemy that defeats you tomorrow. මොකද මේ defeats කියන වචනේ තේරුම? Defeats කියන වචනේ තේරුම තමයි පරාජය කරනවා. What you delay today becomes the enemy that defeats you tomorrow. මෙතන what you delay today කියන්නේ අද ඔබ කල් දමන දේ. What you delay today කියන්නේ අද ඔබ කල් දමන දේ. Becomes කියලා කියන්නේ බවට පත් වේ. Enemy කියන්නේ සතුරා. That defeats you කියන්නේ ඔබව පරාජය කරන. Tomorrow කියන්නේ හිත කියලා ගන්නවානේ. What you delay today becomes the enemy that defeats you tomorrow.
අද ඔබ කල් දමන වැඩ හෙට ඔබේ සාර්ථකත්වයට බාධාවක් වෙයි කියලා කියන්නේ. කියන්නේ ඔබව පරාජය කරන සතුරෙකු වගේ ක්‍රියා කරයි කියලා කියන්නේ. What you delay today becomes the enemy that defeats you tomorrow. එතන defeat කියලා කියන්නේ පරාජය කිරීම කියන මේ verb එක තමයි මේ තියෙන්නේ. ආයෙත් අපි බලමු. Every I'll do it later eventually turns into I wish I had started earlier. What you delay today becomes the enemy that defeats you tomorrow. දැන් ඔයාට මේ කියන මේ ඉංග්‍රීසි වලින් කියලා තියෙන වාක්‍යවල තේරුම දැන් ඔයාට එනවා. අපි ටිකෙන් ටික මුලය කියන දේ තේරුම් ගන්න ඉංග්‍රීසි වලින් කියන්නේ මොකද්ද කියලා ටිකෙන් ටික තේරුම් ගන්න. මේවා සිංහල තේරුමත් එක්ක අපි මුලින් බලන්න ඕනේ. මේ වචනවල තේරුම දැන් ඔයා eventually කියන එක eventually කියන වචනේ තේරුම දන්නේ නැත්නම් ඔයා ඉර වෙනවා. දැන් eventually කියන එකේ තේරුම තමයි අවසානයේ අන්තිමයේ කියලා. ඔයා මේක දන්නවා I'll do it later. මේක මම පස්සේ කරන්නම් කියන එක.